හයි කවුරුද හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න අද අරන් ආවේ ගෑන් ළමයින්ට විතරක් නෙමෙයි පිරිමි ළමයින්ටත් විශේෂ කරන වීඩියෝ එකක්. එහෙනම් ඉතින් වැඩි කතා බහ නැතුව අපි දැන් යමු වීඩියෝ එකට. ඔන්න අද ගෑන් ළමයි ආස කරන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ගෑන් ළමයින්ට විතරක් නෙමෙයි මේ වීඩියෝ එක පිරිමි ළමයින්ටත් අනිවාර්යයෙන්ම වැදගත්. ඔයා ලස්සනට ඉන්න ආස කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ ස්කින් එක ලස්සන ලයිට් අප් කරගන්න පුළුවන්, බ්‍රයිට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කුරුලා ලැප කැලල් නැතුව ස්කින් එක ක්ලියර් කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් ගැන කියන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. කාලයක් තිස්සේ මටත් පෞද්ගලිකව තිබ්බ ගැටලුවක් ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. ගැටලුව සහ ඒකට මම මොන වගේ දේවල්ද කරේ කියලා. සාමාන්‍යයෙන් මගේ ස්කින් එක ගත්තොත් මගේ මූණේ ගොඩාක් කුරුලා යන ස්කින් එකක් නෙමෙයි මට තියෙන්නේ. කුරුලා පිම්පල් ඒ වගේ දේවල් එනවා හරිම අඩුයි. සාමාන්‍යයෙන් අපේ ස්කින් එකේ මොනවා හරි කුරුලා ඇති වුණාම පිම්පල්ස් ඇති වුණාම අපි ඒව කැඩුවම මොනම හරි හේතුකට ටික කාලයක් ගියාට පස්සේ ඔයාලා දන්නවා අපේ ස්කින් එකේ ඒ පිම්පල් එක ආපු තැන ටික කාලයක් යද්දී රතු පාට වෙලා ටික කළු පාට පැල්ලම් වගේ හිටිනවා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ ඔක ගොඩාක් වෙලාවට සති දෙකක් තුනක් විතර යනකොට ඕක ඒ පිම්පල් මාක් එකක් විදියට හැදිලා කළු පාට වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් සතියක් දෙකක් විතර යනවා ඕක බා වෙන්නේ. ඒ කියන්නේ ලයිට් වෙන්නේ. ඒ කියන්නේ කළු පාටට තියෙන පිම්පල් මාක්ස් ලයිට් වෙලා ස්කින් එකෙන් නැති වෙලා යන ටික කාලයක් යනවා. මම ඒ කාලේ ඉඳන්ම පාවිච්චි කරේ. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ මම ගෝල්ඩන් ටච් එකේ එන පිග්මන්ටේෂන් ක්‍රීම් එක පාවිච්චි කරා. මම මේක ගැනත් වීඩියෝස් ගොඩාක් රියක් දාලා තියෙනවා. කොහොමද මම ඒ ලෙවල් වෙනකම්ම ওই පිග්මන්ටේෂන් ක්‍රීම් එක පාවිච්චි කරා. කොහොම හරි ඒ පිග්මන්ටේෂන් ක්‍රීම් එකට ගෝල්ඩන් ටච් එකේ එන රතු පාට බොක්ස් එකේ එන පිග්මන්ටේෂන් ක්‍රීම් එකට මට සති දෙකමාරක් යද්දී ඉක්මනින්ම අර කුරුලා මාක්ස් එහෙම අඩු කරගන්න පුළුවන් වුණා. ඉතින් මගේ අර මුළු මූණේ මාක්ස් දැම්මේ නැහැ. තනින් තන දෙක තුනක් දැම්මම මම ගොඩක් කාලවට ওই ක්‍රීම් එක පාවිච්චි කරා. ඉතින් සමහර අය මම දැක්කා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිබ්බ ඔක බ්ලීචින් කියලා. ඉතින් දැන් මම ඒ ලෙවල් කාලෙත් සමහර කාලවල වලට ගන්නවා සමහර කාලවල වලට ගන්න නැහැ. ඒ ලෙවල් වලින් පස්සෙත් මම ওই ක්‍රීම් එක පාවිච්චි කරා. ඊට පස්සේ නවත්තලා තිබිලා තියෙනවා. හැබැයි කිසිම විදිහකට මට ඩැමේජ් එකක් කරලා නැහැ. හැබැයි මේ පිග්මන්ටේෂන් ක්‍රීම් එකෙන් අපේ ස්කින් එක ග්ලෝ එකක් වෙනවට වඩා මට දැනුණ දේ තමයි ස්කින් එක ටිකක් ලයිට් වෙනවා කියන එක. ඒ කියන්නේ අපේ තියෙන ස්කින් කලර් එක අප් වෙනවා, බ්‍රයිට් වෙනවා, ටිකක් අර සුදු පාටක් වගේ එනවා කියන කාරණා. සුදු කියන්නේ තැඹුණ කැක් සුද නෙමෙයි. සාමාන්‍යයෙන් ස්කින් එක ලයිට් වෙනවා වගේ දෙයක් දැනුණා. හැබැයි ඒකෙන් කිසිම අතුරු ආබාධයක් මට ආවේ නැහැ. මොකද අපි දන්න දෙයක් තමයි බ්ලීචින් ක්‍රීම් එකක් පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ටික කාලයක් යද්දී අපි ඒක නැවැත්තුවා කියලා හිතන්නකෝ. නැවැත්තපු ගමන් අපේ මුණේ කුරුලා ඊට පස්සේ රතු පාට පැල්ලම් දානවා. ඊට පස්සේ අර ස්කින් එක රතු විදිහට නිකන් අර පිච්චිලා වගේ තියෙනවා. ඒ නැවැත්තුවාට පස්සේ ඉතින් අර බ්ලීචිං ක්‍රීම් දිගටම කන්ටිනියු කරගෙන ගියත් ඔයාලා එක ටික කාලයක් නැවැත්තුවාම ඒ අතුරු ප්‍රතිඵල එන්න පුළුවන්. හැබැයි පිග්මන්ටේෂන් ක්‍රීම් එක මම දන්නේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන් පාවිච්චි කරද්දී. ඉතින් අද කතා කරන්නේ මේ ගෝල්ඩන් පිග්මන්ටේෂන් ක්‍රීම් එක ගැන නෙමෙයි. සතියක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයා කොහොමද ඔයාගේ ස්කින් එකේ තියෙන මේ ඩාර්ක් ස්පොට්ස් එහෙම නැත්නම් කළු පැල්ලම් කුරුලා හින්දා හරි මොනවාම හරි දෙයකින් ඇති වුණ මේ කළු පැල්ලම් මූණෙන් නැති කරගන්න කියන එක තමයි සතියක් ඇතුළත කොයි විදිහටද ට්‍රීට්මන්ට් කරන්න ඕනි කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි. ඉතින් අද කතා කරන්නේ even tone C ක්‍රීම් එක ගැන. පහුගිය මාස කීප ඇතුළත මූණේ තනින් තන එකක් දෙකක් කුරුලා ලැප කැලල් ඇවිල්ලා තිබ්බා. මම එකක් තමයි එකක් මම කුරුලා නිතරම ඇල්ලුවා කඩන්න ගත්තා. ඔයාලා නම් කීයටවත් ඒ වැරද්ද කරන්න එපා. ඔය කාලේ ඇතුළත මම වීඩියෝස් බැලුවා මොනවාද හොඳ ක්‍රීම්ස් ඊට පස්සේ රිවිව්ස් තියෙන්නේ හොඳ මොනවාගේද කියලා බලද්දී YouTube එකේ මෙන්න මේ වීඩියෝස් දෙක සජෙස්ට් වුණා. සාමාන්‍යයෙන් අපි ක්‍රීම් එකක් හරි ෆාමසි ගොඩක් වෙලාට ෆාමසි ප්‍රොඩක්ට් එකක් ගද්දී ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරනවා නම් අපි ડોක්ටර් කෙනෙක් channel කරලා ගන්නවා නම් ගොඩක් හොඳයි. හැබැයි අර මට ලොකුවට අර කියන්න තරම් එහෙම ස්කින් ප්‍රොබ්ලම්ස් තිබෙන්නේ නැති හින්දා තමයි මම මේ ක්‍රීම් එක පාවිච්චි කරේ. ඉතින් මේකේ මිල ගණන් එක්ක මම ඔයාලට කියන්නම්. මොකද එතකොට ඔයාලට අයිඩියා එකක් එයි සහ ඔයාලට මේක ගන්නවද නැද්ද කියන එක ගැනත් ඔයාලට අයිඩියා එකක් එයි. කොහොම හරි මේ ක්‍රීම් එක ගැන කිව්වොත් මේක මම ෆාමසි එකෙන්ම තමයි ගත්තේ. මම කියන even tone C ක්‍රීම් එක වෙළඳපොලෙන් ඔයාලට මිලදී ගන්නවා නම් රුපියල් 6750ක් වෙනවා. වෙබ්සයිට් එකෙත් මට මතක විදිහට 6750යි මම ඒක දාන්නම් මෙතනින්.
ඉතින් ඔයාලා ඔරිජිනල් even tone C cream එකම ගන්න. ෆාමසි එකකින් ගන්නවා නම් වඩාත් හොඳයි. ඔයාලට විශ්වාස කරන්න පුළුවන්. හොඳ ෆාමසි එකකින් ගන්න. ඉතින් 6750 වෙබ්සයිට් එකේ තියෙන, ඔෆිෂියල් වෙබ්සයිට් එකේ තියෙන. මේකේ විශේෂත්වය තමයි මේකෙන් අපේ ස්කින් එක ලයිට් කරගන්න පුළුවන්, බ්‍රයිට් කරගන්න පුළුවන්. කියන්නේ අපේ තියෙන ස්කින් ටෝන් එකම ලෙවල් 2ක් 3ක් වගේ අප් වෙනවා බලාගෙන ඉද්දී. මොකද මම ඒක පාවිච්චි කරන්න ගත්ත දවසේ සහ ඊට පස්සේ දවස් 2-3කට පස්සේ මට දැනෙන දෙයක් තමයි ස්කින් එක තිබ්බට වඩා තව ලයිට් වෙලා සහ අර කුරුලෑ ලප කැලලේ පැල්ලම් ටිකක් අර ලයිට් වෙලා කියන කළු පාටින් තියෙන එක ටික ලයිට් වෙනවා කියන්නේ අඩු වෙනවා කියන එකනේ. ඉතින් ඒ විදිහට ඒක මට දැනුණා. අනිත් කාරණාව තමයි මේක මම නයිට් ක්‍රීම් එකක් විදිහට නම් පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඒක මම පාවිච්චි කරලා සෑහෙන කල් වෙනවා. මම කොහොම හරි ඒකේ ටියුබ්ස් 3ක් විතර පාවිච්චි කරලා තියෙනවා. දැන් වෙනකොට මම වෙනම ස්කින් කෙයාර් රූටින් එකකට ගිහලා තියෙනවා. මට මගේ ස්කින් එකේ ඒ විදිහේ ප්‍රොබ්ලම්ස් ආවා කියලා දැනුණත් මම මේක පාවිච්චි කරනවා. මම නම් ගොඩක් වෙලාවට රැට සාමාන්‍ය මුළු මූණෙම ඇප්ලයි කරලා තමයි නිදාගත්තේ. ඉතින් මේක රැට විතරයි මම පාවිච්චි කරේ. ඉතින් සතියක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාලට අනිවාර්යයෙන්ම මේකෙන් රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒක 100% විශ්වාසයි. සහ ඊට පස්සේ මම මේක පාවිච්චි කරන එක නැවතුවා. මොකද මගේ මේ පැල්ලන් ටික සති එකමාරක් වගේ කාලෙකින් අඩු වුණා. අනිත් කාරණා තමයි ගොඩක් වෙලාවට ෆේක් ප්‍රොඩක්ට්ස් එන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩිනේ අද වෙනකොට. ඒ හින්දා ඒකත් හොඳට තෝරලා බේරලා ගන්න ෆාමසි එකේ. ඉතින් ওই කාලය තුලද මගේ එකම ස්කින් කෙයාර් රූටින් එක උනේ ඔය even tone C cream එක විතරයි. මම ෆේස් වොෂ් එකකින් හොඳට මූණ වොෂ් කරගත්තට පස්සේ ස්ක්‍රබ් පාවිච්චි කරලා ඊට පස්සේ ටෝන මුකුත් ඇප්ලයි කරන්නේ නැහැ. ටෝන එකක්වත් කිසිම දෙයක් ඇප්ලයි කරන්නේ නැතුව මම මේ ප්‍රොඩක්ට් එක විතරයි පාවිච්චි කරන එකට හේතුව තමයි මගේ ස්කින් එක ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකක්. හරි ඉක්මනට දේවල් ඇබ්සෝබ් වෙනවා වගේම අනිත් පැත්තට අර ඒකෙන් එන ෆීඩ්බැක් එකත් හරි ඉක්මනටම එනවා. ඒ රිසල්ට් එක. ඉතින් ඒක හොඳ විදිහ වෙයිද නැත්නම් අනිත් පැත්තට වෙයිද කියන්න අමාරුයි. ඒ හින්දා මම ටෝන මුකුත් පාවිච්චි කරේ නැහැ. අනික මේක ෆාමසි ප්‍රොඩක්ට් එකක්. ඒ හින්දා ඔය කාලය තුලට සතිය එකමාරක වගේ කාලයක් යද්දී මම ඔය ක්‍රීම් එක විතරයි රැට පාවිච්චි කරේ. ඒ වගේම තමයි උදේට අනිවාර්යයෙන්ම සන් ප්‍රොටෙක්ෂන් එකක් පාවිච්චි කරා. මේ ක්‍රීම් එක මේක එන්නේ ටියුබ් එකක් විදිහට. මේ ටියුබ් එකේ මහා ගොඩක් ක්‍රීම් නැහැලා මර නයිට් ක්‍රීම් එක එනවා වගේ මහා ගොඩක් නැහැ. හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අර මම මුළු මූණේටම ඇප්ලයි කරාට ඔයාලට පුළුවන් ඒ ඔයාගේ තියෙන ඩාර්ක් ස්පොට්ස් වලට විතරක් මේක ඇප්ලයි කරන්න. ඉතින් 100% ගැරන්ට් කරලා කියන්න පුළුවන් මේක සති එකමාරක් වගේ කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලට රිසල්ට් එකක් දෙනවා. ඔයාලට බලන් ඉද්දිම මේක ඊළඟ දවසේම ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලට දැනෙන්න ගනියි. ඔයාගේ ස්කින් එක ලයිට් වෙලා, ඒ වගේම තමයි ස්කින් එකේ තියෙන ඒ ඩාර්ක් ස්පොට්ස් ටික පාට අඩු වෙලා ලයිට් වෙලා කියන කාරණාව. කලින් කිව්වත් වගේම මම මේක ස්කින් කෙයාර් රූටින් එකට ඇඩ් කරගත්තේ සහ ඇඩ් කරගන්න ගොඩක් වෙලාවට මගේ ස්කින් එකේ කුරුලෑ ඇවිල්ලා තියෙන කුරුලෑ 2-3ක් ඇවිල්ලා කළු පැල්ලම් තියෙනවනම් ඒක නැති කරගන්න විතරයි. එතකොට දැන් මම මේ වෙනකොට වෙනම ස්කින් කෙයාර් රූටින් එකකට යන්නේ. ඉතින් ඒක දැන් පාවිච්චි කරන්න. හැබැයි මට හිතුණා මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න ඕනි කියලා. ඒ තරම් මේක බෙස්ට් රිසල්ට්. ඉතින් මට දැනට මේ කාලය තුලට හම්බුන අර golden touch pigmentation cream එක හොඳයි. හැබැයි ඒකට වඩා ඉක්මනට රිසල්ට් එකක් දෙනවා. ඒ වගේම තමයි ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගොඩාක් පාවිච්චි කරලා කුරුල්ලා ලප කැලල් අඩු කරගන්නවට වඩා එක ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලගේ ස්කින් එකේ තියෙන ඒ තියෙන අඳුරු ලප කැලල් නැති කරගන්න පුළුවන් හොඳම සොලියුෂන් එකක් තමයි even tone C cream එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ ප්‍රොඩක්ට් ගැන රිවිව් තියෙනවා, ෆීඩ්බැක්ස් තියෙනවා, සහ ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද හැමදේම තියෙනවා. සහ මම ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා එහෙම නෙමෙයි ගත්තේ. මම වීඩියෝස් ටික බලලා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකත් හැබැයි මමත් ඉතින් අර අපි ක්‍රීම් එකක් ගන්නකොට ෂුවර් නැහැනේ. හැබැයි මට හිතිලා ඒ රිවිව්ස් බලලා සහ මම අර කිව්වා ඒ channels දෙකේම වීඩියෝස් බලලා තමයි මේ ප්‍රොඩක්ට් එක ගත්තේ. මම පෞද්ගලිකව එක්ස්පීරියන්ස් කරපු දේ තමයි මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මට 100% ගැරන්ට් කරලා කියන්න පුළුවන් සති එකක් එහෙම නැත්නම් සති ඒක සමහර විට වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනාගේ ඒ මූණේ ස්වභාවයේ ඒ දේවල් එක්ක. ඉතින් මට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් වගේම හරි ඉක්මනට රියැක්ට් කරනවා නේ හින්දා වෙන්නේ නැති. ඉක්මනට රියැක්ට් කරන හින්දාම වෙන්නේ නැති ඒ ප්‍රොඩක්ට් එක ඉක්මනට ස්කින් එකට ඇබ්සෝබ් කරගත්ත සහ රිසල්ට් එකත් හරි ඉක්මනටම ආවේ. ඉතින් මේක පාවිච්චි කරලා රිසල්ට් කියන්නත් ඔන්න අමතක කරන්න එපා මට. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන ගමන් හැමෝම පරිස්සමෙන්. බයි.